මෙවර ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ නිල අනුග්‍රාහකයා ශින්වා ආයතනයයි. මෙය කොරියානු ඉතිහාසයේ ලද විශිෂ්ට කොරියානු ආර්ථිකයේ නවෝදය ආරම්භ චීන සමූහ ආසියාවේ ඉහළම ආර්ථික වර්ධන අනුපාතයක් හිමි රටවල් අතර කොරියාව ඉදිරියෙන් පසුවන බව මෑතකදී සිදු කළ සමීක්ෂණයකට අනුව පැහැදිලි වෙනවා. සුපුතල ශින්වා සමාගම බලශක්ති ඉන්ධන සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන යන කර්මාන්ත අතර ඉදිරියෙන්ම පසුවෙමින් මුදල් ආයෝජනය කළ සමාගමක්. දිනක් තම ආයෝජන සම්බන්ධව කොරියානු ජනාධිපතිතුමා අතින් සම්මානයක් ලබාගත් අවස්ථාවේ ශින්වා ආයතනයේ නිර්මාතෘවරයා මෙසේ ඉල්ලීමක් කළා. ජනාධිපතිතුමනි, අපගේ මොනබුරු පරම්පරාව වෙනුවෙන් මට සිහිනයක් තිබෙනවා. ඒ සැබෑ කරගන්න අවසර දෙන්න. එහි ප්‍රතිඵලය ශින්වා පාසලයි. මේ ඔබ දකින්නේ එසේ ඉදිවුණු ශින්වා උසස් පාසල. අක්කර 100 ගණනක් පුරා විහිදී ඇති මනරම් භූමි භාගයක ඉදිකර තිබෙන මෙම විශේෂ පාසල සියලුම පහසුකම් වලින් සමන්විත ලෝකයේ අතිසුකෝපභෝගී පාසල ලෙසටයි සැලකෙන්නේ. නමුත් පාසලේ නීති සියල්ල සැකසුනේ ශින්වා හිමිකරුවන්ට අවශ්‍ය ආකාරයට. ශින්වා පාසලට තමන්ගේ දරුවා ඇතුළු කිරීම කොරියාවේ සිට සියලුම දෙමාපියන් දකින සීනයක්. ඒ තරමටම මේ පාසල සියලු අංගයන්ගෙන් පරිපූර්ණයි, විශිෂ්ටයි. මේ පාසලට දරුවෙක් ඇතුළු කරගන්නේ දරුවාගේ පවුල් පසුබිම ගැන සියලුම තොරතුරු සැලකිල්ලට අරගෙන. උසස් වංශකාර ධනවත් පවුල්වල පෝසත් දරුවන්ගෙනුත් 1% විතර ප්‍රමාණයකට විතරයි ශින්වා පාසලට ඇතුළු වීමේ වාසනාව හිමි වන්නේ. අතිශය ක්‍රමවත් පාලන ක්‍රමවේදයකට අනුව මෙම පාසලේ කටයුතු පවත්වාගෙන යාමට විදුහල්පති ප්‍රමුඛ ගුරුවරුන් බලධරයන් ක්‍රියා කළත් කිසිවෙකුට පාලනය කළ නොහැකි අන්දමේ පුදුමාකාර සිදුවීම්ද මෙම ශින්වා පාසලේ නිතර සිදුවෙනවා. හලෝ මින්හා, ලොකු වැඩකට යන්න වගේ නේද? දෙන්නම් මොකද්ද නෝන ඌමනාව? ඇත්තටම මම මේ ඩ්‍රයි ක්ලීන් කරවපු ඇඳුම් අරගෙන යන ගම. හරි. බොහොම ස්තුතියි. අයමිනනකට ඉන්න හොඳ ගනම්. උඹලට මම අර පැත්තට යනවා. අන්න ඉන්නවා. වට කරමු.
මෙච්චර කෑම ගොඩක් ඒ හැමෝ වෙනවා ලීමින්න වාලේ පයින්න හදන්නේ බලන්න මිනිහා සර්කස් පෙන්වන්න වගේ හදන්නේ මොකද මිනිහට වෙලා තියෙන්නේ ලීමිනා මචං මොන් 500ක් කොට්ටු දානවා මෙයා පණීනේ මොනවුනත් පව්වේ නෑනේ තව එකක් ගන්නකෝ අර මේ F4ලත් එක්ක කේස් එකට ගිහලා තමයි ඔක මොකද කරන්නේ දැන් අනිවාර්යෙන් කතා කරන්න චර දෙයක් කරා කියලා මොකෙන් පයින්න හදනවද මේක හැමෝටම ඕන කරලා තියෙන්නේ හරි මම මේක කරගන්නම් ඉන්න ලීමින් හයින්න පොඩකට බහින්න කවුද එයා මම ඇත්තට මංගයි මොකටද කියලා දන්නවද මේ ටික දීලා යන්න ජැන්දි ක්ලීනර්ස් 130,000ක් පමණයි බහින්නකෝ දැන් පැස්සක් 5,000 අඩු කරනවා කහට පැල්ලම් ටිකක් ඇව්වනේ ඒ කියන්නේ ඔයාට පාඩු නෑ හොඳද දැන් මම මැරුණම බිල ගෙදරට යවන්න අයියෝ මොඩ වැඩක් නේ මොනවා ඔයා දැන් මැරෙන්නද හදන්නේ ඒයි මේක හොඳම ඉස්කෝලෙන මෙහෙ තියෙන මේ ඉස්කෝලයක් නෙමෙයි අපායක් ඕ මොනවා අපායක් නියම අපාය තියෙන තැන දන්නවද ඔයා එහෙ අපි විඳින දුක දන්නවද ඔයා ඔයා F4 ගැන අහලා තියෙනවද F4 කවුද? කවුද? එයාලගෙන් රෙඩ් කාඩ් එකක් ලැබුණොත් එහෙම මෙතන කෙනෙක් ඉන්නවට වඩා හොඳයි මැරෙන එක. කවුද? ඔහොම දෙයක් කරන්න පුළුවන් ලොක්කෝ? තව කෙනෙක්ට මේ විදියට ගහන්න තරම් කවුද යාලට අවසර දීලා තියන්නේ? මගේ කෙනෙක්ට ඔහොම කරා නම් එදලා අරන් ගහලා හපලා තල්ල පොඩි කරලා දානවා. එයාලා නම් මාර ලකි. ඔයත් එක්ක ඉන්න යාළුවෝ සෙට් එක. ඒයි? ඔයා වගේ යාළුවෙක් ඉන්න නිසා. ඒක නම් ඇත්ත. ශින්වා සිසුවාගේ ජීවිතය ආරක්ෂා කර වොන්ඩගර්ල් කවුද? ශින්වා පාසල සිසුන්ගේ ජීවිත පිළිගන්නා තැනක්ද? සින්වාහි වොන්ඩගර්ල් ඇයයි. සිසුවෙකු දිවනසා ගන්නට සැරසෙද්දී නාදුනන තරුණියක විසින් ඔහුව බේරා ගනු ලබයි. කීර්තිමත් ශින්වා පාසලට මේක අපහාසයක්. ඇයි මෙහෙම දේවල් ශින්වා පාසලේ සිද්ධ වෙන්නේ? ශින්වා සිසුවා බේරගෙන තිබෙන්නේ ඩ්‍රයි ක්ලීනින් සේවිකාවක් විසින්. සින්වා බලධාරීන්ට දඩුවම් දෙනු! වැරදිකරුවන්ට දඩුවම් දෙනු!
විශේෂ අධ්‍යාපන පනත අප මේ සිටින්නේ විශේෂ අධ්‍යාපන පනත අහෝසි කරන ලෙස ඉල්වා ශින්හෝ පාසල ඉදිරිපිට පැවැත්වෙන මහජන උද්ඝෝෂණය අසලයි. අපි සූදානම් මේ පිළිබඳ ශිෂ්‍යයන්ගේ අදහස් දැන ගැනීමට. මේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ ඔබේ අදහස කුමක්ද? කොහොමද කෙනෙක් තව කෙනෙක්ගේ ජීවිතයට මේ වගේ අනතුරක් කරන්න කියන්නකෝ. මීට සතියකට කලින් මගේ සහෝදරයටත් මේ වගේම දෙයක් ඔය ඉස්කෝලේදී වුණා. කොහොමද යාලා එහෙම කරන්නේ? චන්දියා මිනිස්සු ඔයාගෙන කියනව දන්නවද? ඔයා හැමෝටම ආදර්ශයක්. ඔයා තමයි කාන්තාවන්ගේ වීරවරිය. හැමෝම කියන්නේ ඔයා ගැන. ඔයාද වීරවරියක්. නියමයි. දෙන්නම කතා ගන්නවලා. මොකද? දන්නවද? අර කොල්ලෝ හතර දෙනාට ඉස්කෝලෙම පයයි කියන එක ඇත්තද? ඒ කොල්ලෝ හතර දෙනා මාර ලස්සනයිලු නේද? අර සල්ලිකාරයද? ෆ්ලවර් ඕවර් බොයිස්. පොල් බූරුවෝ. දන්නේ මගේ හැටි. අන්න ඉන්න ගුම්ජන්දි. ජන්දි මේ පැත්තට බලන්න. මොනවද මේ වගේ දෙයක් කරන්න සත්‍යයක් ආවද? අපිට කියන්න මට ඇත්තට විශේෂයි මේ වගේ දෙයක් කරන්න. එයාලගේ බලපුලුවන් කාරකමට මේවා කරන්නේ. එයාලට උන අනිත් අය බය කරගෙන ඉන්න. මං කියන්නේ හැමදාම මේ විදිහට වෙන්න දෙන්න පුළුවන්ද? අපි අනිවාර්යෙන් මේකට පියවරක් ගන්නවා. ගුජුම්පියෝ වගේ කට්ටිය අපි සමා වෙන්න මැඩම්. වාර්තාකාරන්ගේ කටවල් වහන්න මං කොහොමද පියවර ගන්නම් මැඩම්. අවශ්‍ය නැහැ. පියවර ගන්න හදන්නේ ඔක්කොම උනාට පස්සේද? මොකද ඇත්තටම මෙතන සිද්ධ වුණේ කියනවද? කොහොමද ඇත්තටම අපේ ඉස්කෝලේට මෙච්චර අපහාස කරන්නේ? සමා වෙන්න මැඩම්. තමාට සමාව දෙන එකද දැන් මෙතන විසඳුම? මිනිස්සුන්ට මොනවද කියන්නේ? තමුන්ට තේරෙන්නේ නැද්ද මේක අපේ බිස්නස් වලට කොච්චර බලපානවද කියලා? තේරෙන්නේ නැද්ද මෙතන තියෙන රිස්ක් එක? වහාම මට මේ ප්‍රශ්නට විසඳුමක් ඕනේ. සභාපතිතුමාගෙන් කෝල් එකක්. ඒක මේ සුළු ප්‍රශ්නයක්. නෑ රිපෝටර්ස්ලා සිද්ධිය කොහොම හරි දැනගෙන. මේ මාධ්‍යකාරයෝ පස්සෙන්ම එලවනවා. ඔක්කොම එකයි. බයිසිකලේ රිපෙයාර් කරන්න තිබිච්ච වෙලාවක් නැති වුණා. ශින්වා ඉස්කෝලේ මොඩරැල නිසා තමයි ඔක්කොම කඩතර. පුදුම වදයක්. අම්මේ මං අද ඔය නිසා එයා තමයි ළමයා. ජන්දියා ඇවිත් කතා කරන්න. ඔයාට කතා කරන්න ඕනලු. මේ ඇවිල්ලා ඉන්නේ සින්වා ගෲප් එකේ ලොකු ලොක්කෙක්ලු. ඔයා ළමයාව බේරගත් එකට ගොඩක් ස්තුතියි. අපිට ගොඩක් සතුටුයි. මම මොකුත් කළේ නෑ. ශින්වා ඉස්කෝලේ ෆෙෆෝ කාර්යෝ තමයි මේකට වග මං ඒක දන්නවා. ජැන්දිය මගේ පැටියෝ ඔයා පුදුම වෙන්න එපා. දන්නවද? ශින්වා ඉස්කෝලෙන් අරන් ඇවිල්ලා තියෙන පණිවිඩය මොකක්ද කියලා? ශිෂ්‍යත්වයක් දීලා. ඇත්තටම මට ඒ කියපු ගමන් විශ්වාස කරන්න බැරි වුණාට ඔන්න ඔයා හෙට ඉඳලා ඉගෙන ගන්න යන්නේ සින්න ඉස්කෝලේ. ඇත්තටම මේ මාව ඒවාම තමයි. හෙට ඉඳන් ඔයා පීනන්න යන්නේ. අපේ අක්කා යනවා සින්න ඉස්කෝලේ. බෝරුවා. මොකක්? මොකද්ද කිව්වේ? මටද බෝරුවා කිව්වේ? මං කිව්වේ අර ළමයා නිසානේ මේ ඔක්කොම. එයා වහලෙන් පනින්න කියන නිසානේ මං ගිහින් එයාව අල්ලගත්තේ. ඒක ලොකු වැඩක් නෙවෙයිනේ. ඡේ. ජන්දි. ඔයා තව ටිකක් හිතලා බලන්න. නෑ 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 ආයෙ තන දෙයක් නෑ. මම එයාව කොහොම හරි එවනවා. මෙයා ටිකක් බය වෙලා. මං යන්නේ ඔය ඉස්කෝලේ.
ලිදුවට පොඩ්ඩක් හිතන්න කල් දෙන්න. නෑ එයා අන්තිමට කොහොම වෙනවා මගේ වචනෙට. එහෙනම් අපි ගිහින් එන්න. මේ ලේකන්තුමා මේ කාර චන්ද පොරොන්දුවක් වගේ නෙවෙයිනේ. සද්දෙ මොකද? බලනවා ටිකක් කැසේරලා. Sinda school! Sinda school! Sinda school!